හලෝ යාලුවනේ කොහොඳ කට්ටියට වයිට් සෝන්යෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම කතා කරන්නේ හැම කොල්ලෙක්ගේම හීනයක් තමා තමන්ගේම ගේමින් සෙටප් එකක් හදන එක. ඒක නැතුවම බැරියක් තමා ගේමින් වීල් එකක්. ඉතින් ඔයාලා හැමෝටම ගන්න පුළුවන් ලෝ බජට් ගේමින් වීල් එකක් මම අද ඔයාලට රිවිව් කරනවා. මේකේ අන්බොක්සින් එක වගේම මේක ප්ලග් කරලා ගේම් එකක් ප්ලේ කරලා ඒක එක්ස්පීරියන්ස් එකත් ඔයාලත් එක්ක මම බෙදා ගන්නවා. ඒ හින්දා වීඩියෝත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් කරලා comment එකක් දාලා support එකක් දෙන්න. ඒක තමයි මට මේ වගේ වීඩියෝ දිගටම දාන්න දෙන්නේ. එහෙමනම් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි දැන් වැඩි කතා නැතුව ඉක්මනට අන්බොක්සින් එක කරගමු. බොක්ස් එක ගත්තොත් මේ වගේ සරල ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මෙතන ඒකේ ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ පැඩල් ෆොටෝ ටික තියෙනවා. ඊට පස්සේ මෙතන උඩින් ඒක සපෝට් කරන අයිටම් තියෙනවා. PC, PS3, PS4, Xbox One, Xbox Series, Switch එක. ඒ වගේ සපෝට් කරන ඒවා ටික තියෙනවා. ඊට පස්සේ මේකේ පිටිපස්ස පැත්තට අපි ගියොත් ඒකේ තියෙනවා වීල් එකේ තියෙන ඒවා ටික අපිට පොඩි සඳහන් කිරීමක් තියෙනවා. soft rubber grip එක තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ D-pad එක තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ left pedal එක තියෙනවලු මේ පැත්තේ. ඊට පස්සේ silicon clip වීදුරු වල සෙට් කරන silicon clip ටික තියෙනවලු. තව ආයෙ ගියොත් built-in vibration තියෙනවලු මේකේ. තව ABXY බටන් ටික තියෙනවලු. right pedal එක තියෙනවලු. function button ටික තියෙනවලු. ඒ ටික තමයි පිටිපස්සේ අපිට සදාන් වෙන්නේ. එහෙමනම් අපි දැන් මමු බාන්නේ එළියට. මෙතනින් සරල පැකින් එකක් තමයි තියෙන්නේ. මේක ඇල්ලුවට උස්සලා මෙතනින් මේකත් ගත්තාට පස්සේ අපිට ඉස්සෙල්ලම තියෙනවා පේපර් වර්ක්ස් ටික. ඒ ටික පැත්තෙන් තියනවා අපිට ගන්න ඒවා. ඊට පස්සේ ආයේ අපි මේක එළියට ගත්තාම මෙතන තියෙනවා අපිට බ්‍රේක් පැඩල් එකයි ඇක්සලරේටර් එකයි. ඒකත් අපි පැත්තෙන් තියාගමු. ඊට පස්සේ මෙන්න අපේ වීල් එක තියෙනවා. ටිකක් බරයි. අතර ගත්තාම මේකේ අනිත් ඔය ගණන් ලෝ බජට් වල තියෙන ඒවා වගේ නෙමෙයි. මේක ප්‍රීමියම් ෆ්‍රීල් එකක් වෙනවා අපිට අතර ගත්තාම. ඊට පස්සේ මෙතන තියෙනවා කනෙක්ට් කරන්න ඕනේ USB කේබල්. මේක පවර් දෙන්න ඕනේ USB කේබල් එක. ඒ වගේ කේබල් ටික තියෙනවා. ඊට පස්සේ අපිට හයි කරන්න ඕනේ ජැක් එක තියෙනවා අපිට මේසෙකට වගේ හයි කරනවා නම්. බොක්ස් එක ඇතුලේ තව තියෙනවා අපිට ආයේ ඒ ජැක් එකටම එන අනිත් කෑල්ල තියෙනවා. මේකට තියලා අපිට මේසෙකට වගේ තියලා හයි කරගන්න පුළුවන්. ඒ ටික තමයි බොක්ස් එකේ තියෙන. ඊට පස්සේ මෙතන අපි ඒ විදිහට ගත්තොත් පේපර් වර්ක්ස් ඇතුලේ තියෙන ස්ටිකර් සෙට් එකක් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් වීල් එක යලවගෙන ඕන විදිහකට. ඊට පස්සේ මේ ටික තමයි thank you card එකක් තියෙනවා. ඒ ටික අපිට වැඩක් නැහැ. ඒ ටික අපි අයින් කරලා පැත්තකින් තියාගමු දැනට. ඊට පස්සේ මේකේ තියෙනවා බ්‍රේක් පැඩල් එකයි ඇක්සලරේටර් එකයි. ඒකත් අපිට හොඳ ප්‍රීමියම් ෆීල් එකක් තියෙනවා. කේබල් එකේ ඉතින් හොඳ මැටීරියල් වලින් හදලා තියෙන්නේ. අර අනිත් චීප් ඒවා වගේ නිකන් හිර වෙන ගතිය නෑ. හොඳට පාගපු ගමන් ආයෙ උඩට එනවා. ඒ වගේ හොඳට ඒක හදලා තියෙනවා. ඒ කියන්නේ මේ කැල්ල අපිට හොම දිග ඇරලා ඒ කකුල තියාගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකත් හොඳටම තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා Xbox PS4 වල කනෙක්ට් කරන කේබල් එක. ඊට පස්සේ ආයෙ තියෙනවා අපිට මේක ටේබල් එකට වගේ මවුන්ට් කරලා තියාගන්න ඕන නම් මේ මවුන්ට් කරන ජැක් එක තියෙනවා. ඔයාට වීදුරු මේසයක් වගේ තියෙනවා නම් මේකේ සිලිකන් ග්‍රිප් වලට තියලා අලවන්න පුළුවන්. එහෙම නැත්නම් තමයි මේ ජැක් එක ඕන වෙන්නේ. එහෙම නැතුව නිකන් ඔයාට ලී වගේ තියෙනවා නම් ඒක හයි වෙන්නේ නැති හින්දා මේක තියෙනවා. එහෙම නැත්නම් ඔයාට සිලිකන් ග්‍රිප් වලින් හයි කරගන්නත් පුළුවන්. හරි එහෙනම් දැන් අපි බලමු අපේ රේසින් වීල් එක කොහොමද තියෙන්නේ කියලා. වව් වීල් එක අතට ගත්ත ගමන් ග්‍රිප් එක රබර් ටයිප් එක නිසා හොඳට හෝල්ඩ්ලා අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. බටන් ටිකත් අපිට මේකේ දැන් මේ බටන් තියෙන විදිහට බටන් එකත් අපිට easy access කරන්න පුළුවන් රේසින් ගේම් වලට. සාමාන්‍ය රේසින් ගේම් එක අපිට ඉක්මනට තීරණයක් ගන්න ඕනේ. ඒකට බටන් එකක් access කරන්න වෙලාවක් ගත්තාම එතන අපිට පොඩි ඩිලේ එකක් එනවා. එහෙම නැහැ මේක බටන් තියෙන විදිහට අපිට ඕන බටන් එකක් easy අපිට access කරන්න පුළුවන් රේස් එකේ යන ගමන් වුණත්. ඊට පස්සේ ආය පිටිපස්ස පැත්ත බැලුවොත් මේකේ left pedal එක ආය අපිට right pedal එක ඒ දෙක අපිට හොඳට තියෙනවා. ඊට පස්සේ මේක ගියර් මාරු කරන්න පුළුවන්. අපිට light system එකක් තියෙනවා. පිටිපස්සේ ගියර් පෙන්නන on කරපුවාම RGB and light set එකක් තියෙනවා. අපි ඒක on කරද්දි බලමු. ඒ වගේ තමයි අපිට ඊට පස්සේ power දෙන මෙතන USB එක තියෙනවා. අපි දැන් බලමු මේක මැෂින් එකකට කනෙක්ට් කරලා ගේම් එකක් ගහනකොට කොහොමද තියෙන්නේ කියලා. දැන් මගේ තියෙන මෙතන විදුරු මේසයක් ඉන්න මට මේ දෙක ඕනේ වෙන්නේ නැහැ. ඉන්න මට මේකම
කෙලියුම්මට මවුන් කරගන්න පුළුවන් මවුන් කරගත්තාම වාට බලන්න පුළුවන් හෙල්ලෙන්න නෑකුදට ෆිට්ලා තියෙන ඉටස්ස අපිට කරන්න තියෙන්නේ මේ කෑල්ල අපේ කම්පියුටේට ප්ලක් කරගන්න ප්ලක් කරපු සැනින් ප්ලක්ගන් පලේ මොනොත් අපට සිටිං හදන්නේ වන ඉට පස්සේ මේක ඇස්ලේට එක කේබල් එක ඒ අපි අරං ඇවිල්ලා අපේ ගේමින් වීල් එක තියෙනවා පිටි පස්සේ මේක ප්ලක් කරන්න කැල්ලා ඒකට අපි අයිකරකු හම එකත් ප්ලක් ගැන් පලේ කිසිම දෙයක් අපිට ඩයිවස්දාන මුකුත් ඔන්න ඊටස්සේ මේ දෙර තම අපි ඔක්කොම සිටප් කරගත්තට පස්සේ අපිට පේන්නේ හරිහෙන අපි රේස්ස අදදාගෙන බලමු කොහොඳ මේක ෆිලිං කියලා ඔවුදැන් මම පැයක් විතර මේකින් සෙල්ලං කරා මේක මට කියන්න තරම් ලොකු අඩුපාඩු නෑ මේක තියෙන අඩුපාඩුවලට තියෙන්නේ මේක රොටේට් කරන්න පොඩ්ඩල් ලිමිට් ඇත්තියෙනවා 360ම රොටේට් කරන්න බෑභාගයයි පුළුවන් ඒක තියෙනවා එහින්දර රියල් එක්ස්පිරියන්ස් එක එන්නේ ලොකුවට තව මේක පැඩල් එක ප්ලාස්ටික් ෆිල්ඩ් එක පොඩ්ඩක් එනවා වැඩි එතවල රියල් ස්ටික් ගතිය පොඩ්ඩක් අඩු වෙනවා ඒක පොඩි අවුලකට තියෙනවා එහෙමනතුව සෙන්සිටිවිටි ගතිය එව්වගේ කිසි කේස්සයන්නේ ලොකු අවුලක් කියන්නේ අර රියල් එක්ස්පිරියන්සේ ගන්න අමාරුයි නැතුව නැත්තං කිසි අවුලන්නෑ එතවට ඒටික තම මේ එක්ස්පිරියන්ස්වල මට කියන්න තියෙන්නේ එතවට ඔයාලට මේ ගන්න පුළුවන් සාමාන්‍ය ලංකා මුදල් රුපියල් 28000කට වගේ මේකේ මොඩල් එක ගහපුවම ඕන තැනක ඔයාලට ගන්න තියෙනවා ඒව තමයි එතකොට මේ ගේමින් වීල් එක ගැන ඔයාලට කියන්න තියෙන්නේ මට වීඩියෝ එක හොඳයි නම් අපිට සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා මේක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාන්න එහෙමනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම අදට යනවා එහෙනම් ජය වේවා යෝයෝ